ආයිබෝවන් කවදා හරි හිතලා තියෙනවද භෞතික විද්‍යාවටත් එයාටම ආවේනික භාෂාවක් තියෙනවා කියලා? අද අපි කතා කරන්න යන්නේ ඒ භාෂාවේ තියෙන හරිම වැදගත් මෙවලම් දෙකක් ගැන. ඒ තමයි දෛශික සහ ප්‍රස්ථාර. ඇත්තටම මේක භෞතික විද්‍යාඥයින්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපිටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. හිතන්නකෝ මේ අපේ වටේ සිද්ධ වෙන චලනය, බල, ශක්තිය වගේ දේවල් අපි කොහොමද මේවා සරලව, නිවැරදිව ඕනම කෙනෙක්ට තේරෙන්න විදිහට පැහැදිලි කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ ගණිතේ විතරක්ම නෙවෙයි. ඒක භාෂාවක් වගේ. භෞතික ලෝකය ගැන කතා කරන්නම නිර්මාණය වුණු විශේෂ භාෂා දෙකක් තියෙනවා. ඒක භාෂාවකින් අපිට කොහෙන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. අනිත් එකෙන් කොහොමද කියන එකට. හරි. එහෙනම් අපි මේ භාෂා දෙකම ටිකක් ගවේෂණය කරලා බලමු. හරි. අපි යමු අපේ පළවෙනි භාෂාවට. ඒ තමයි දෛශික. මොකද චලනයක් ගැන හරි බලයක් ගැන හරි කතා කරද්දී නිකම්ම කොච්චරද කියලා දැනගෙන මදි නේද? කොයි පැත්තටද කියන එකත් හරිම වැදගත්. ඉතින් භෞතික විද්‍යාවේදී අපි රාශි වර්ග දෙකකට බෙදනවා. එකක් තමයි අදිශ. ඒ කියන්නේ විශාලත්වය විතරක් තියෙන දේවල්. අපි කියමුකෝ මම කිලෝමීටර් 5ක් දිව්වා කියලා. අන්නේ ඒක අදිශයක්. අනිත් වර්ගය තමයි දෛශික. ඒ කියන්නේ විශාලත්වයයි දිශාවයි දෙකම තියෙනවා. උදාහරණයක් විදිහට මම උතුරට කිලෝමීටර් 5ක් දිව්වා. අර පොඩි දිශාව කියන වචනේ එකතු වුණාම මුළු කතාවම වෙනස් වෙනව නේද? දැන් බලන්න මෙන්න මේක තමයි නියමම උදාහරණය. හිතන්නකෝ කෙනෙක් නැගෙනහිරට කිලෝමීටර් 5ක් ගිහින් එතනින් හැරිලා උතුරට තව කිලෝමීටර් 12ක් යනවා. එතකොට ඒ කෙනා ඇවිදපු මුළු දුර කීයද? 5යි 12යි 17යි. ඒ කියන්නේ කිලෝමීටර් 17ක්. ඒක අදිශයක්. ඒත් ඒ කෙනා පටන් ගත්ත තැන ඉඳන් දැන් ඉන්න තැනට කෙලින්ම තියෙන දුර, ඒ කියන්නේ විස්ථාපනය කිලෝමීටර් 13යි. ඒක 30 දිශාවට. බලන්න. එකම ගමන ඒත් අපි පාවිච්චි කරන භාෂාව අනුව ලැබෙන උත්තර දෙක කොච්චර වෙනස්ද කියලා. හොඳයි. එතකොට දෛශික කියන්නේ මොනවද කියලා අපිට දැන් යම් අදහසක් තියෙනවා. ඒත් හිතන්නකෝ දෛශිකයකට වඩා තිබුණොත් අපි කියමුකෝ එකම වස්තුවකට එක එක පත්ති වලින් බලය දෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ හැම එකේම එකතුව, ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය අපි හොයාගන්නේ කොහොමද? ඔන්න බලන්න මේකට තියෙනවා හරිම ලේසි චිත්‍රයක් වගේ ඇඳලා හොයාගන්න පුරුවල් ක්‍රමයක්. ඒකට තමයි හිසවල්ග ක්‍රමය කියන්නේ. මුලින්ම අපි පළවෙනි දෛශිකය අඳිනවා. ඊට පස්සේ ඒක ඉවර වෙන තැන, ඒ කියන්නේ හිස තියෙන තැන ඉඳන් දෙවෙනි දෛශිකය අඳිනවා. අන්තිමටම මුලින්ම පටන් ගන්න තැන ඉඳන්, ඒ කියන්නේ පළවෙනි එකේ වල්ගයේ ඉඳන් දෙවෙනි එක ඉවර වුණු තැනට, ඒ කියන්නේ හිසට කෙලින්ම රේඛාවක් අඳිනවා. අන්න ඒක තමයි සමස්ත ප්‍රතිඵලය. හරිම සරලයි නේද? හරි. එහෙනම් පළවෙනි භාෂාව ඉගෙන ගත්තා. දැන් යමු දෙවෙනි එකට. ඒ තමයි ප්‍රස්ථාර. හිතන්නකෝ දෛශික කියන්නේ හරියට එක මොහොතක ගත්ත ෆොටෝ එකක්, ස්නැප්ෂොට් එකක් වගේ කියලා. ඒකෙන් අපිට ඒ මොහොත ගැන විතරයි දැනගන්න පුළුවන්. ඒත් ප්‍රස්ථාරයක් කියන්නේ මුළු ෆිල්ම් එකම වගේ. කාලයත් එක්ක චලනය වෙනස් වෙලා සම්පූර්ණ කතාවම අපිට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඔන්න අපි බලමු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දිහා. බැලුබැල්මට මේක නිකන් රේඛාවක් වගේ පෙනුනට මේක ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. මේක උඩට යන සිරස් අක්ෂයෙන් ප්‍රවේගය පෙන්නනවා, දකුණට යන තිරස් අක්ෂයෙන් කාලය පෙන්නනවා. ඉතින් මේ ප්‍රස්ථාරයේ හැඩය කියවීමෙන් අපිට චලනය ගැන රහස් වගේක් හෙළිදරව් කරගන්න පුළුවන්. හරි. අපි හෙලි කරගන්න යන පළවෙනි රහස තමයි මේ ප්‍රස්ථාර රේඛාවේ බෑවුම. අපි ඒකට කියනවා අනුක්‍රමණය කියලා. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුමෙන් අපිට කෙලින්ම කියවෙනවා ත්වරණය ගැන. ඒ කියන්නේ වේගය කොයිතරම් ඉක්මනට වෙනස් වෙනවද කියන එක. බෑවුම වැඩි වෙන තරමට ත්වරණයත් හොඳයි. දෙවෙනි රහස. ඒක හැංගිලා තියෙන්නේ ප්‍රස්ථාර රේඛාවට යටින් තියෙන කොටසේ. ඒ කොටසේ වර්ගඵලය ගත්තොත් අපිට ලැබෙනවා වස්තුව ගමන් කරපු සම්පූර්ණ දුර. එහෙමත් නැත්නම් විස්ථාපනය. ඉතින් බලන්න එකම ප්‍රස්ථාරයක බෑවුමයි වර්ගඵලයයි කියන්නේ එකම කතාවේ වෙනස් පරිච්ඡේද දෙකක් වගේ. එතකොට දැන් අපිට පැහැදිලි නේද මේ භාෂා දෙකේ වෙනස? දෛශික වලින් කොහෙද කියන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක පිහිටීම ගැන කියනවා. ඒත් ප්‍රස්ථාර වලින් කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඒ කියන්නේ එතනට යන ගමනේ කතාවර. ඒ ගමන අතරතුර සිද්ධ වෙන වෙනස්කම් ගැන කියනවා. හරි. එහෙනම් අපි මේ කතා කරපු ඔක්කොම ටික එක තැනකට ගමු. දෛශික. ඒකෙන් විස්තර වෙන්නේ විශාලත්වයේ දිශාවයි, උත්තර දෙන්නේ කොහෙද කියන ප්‍රශ්නෙට. ප්‍රස්ථාර. ඒකෙන් විස්තර වෙන්නේ කාලයත් එක්ක වෙනස් වීම. උත්තර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට. මේ දෙක එකතු වුණාම තමයි අපිට සම්පූර්ණ කතාවරම සම්පූර්ණ චිත්‍රයම ලැබෙන්නේ. දැන් බලන්න අපේ යතේ මේ චලිතය ගැන කතා කරන්න පුළුවන් ප්‍රබල භාෂා දෙකක් තියෙනවා. ඒත් භාෂාව ඉගෙන ගත්ත විතරයි
මේ භාෂාවෙන් ලියවිලා තියෙන විශ්වයේ නීති රීති ඒ මහා නීති පොත අපි තාම කියවන්න පටන් ගත්තේ නැහැ. මොනවද මේ නීති? මේ හැම චලනයක්ම පාලනය කරන්නේ මූලික නියමයන් මොනවද? ඔන්න ඕක තමයි අපි ඊළඟට හොයලා බලන්න ඕන.